හිතන්න ඔයා කොහේ හරි ගමනක් යනවා Google Map එක දාගෙන. හිතන්න ඔයා පළාතට නගරයට කවදාවත්ම ගිහිල්ලා නැහැ කියලා. කිතුවේවත් නැති විදියට ඔයා ගමන යන අතරතුර ඔයාගේ ෆෝන් එකේ data ඉවර වෙනවා. නැත්නම් signal coverage එක නැති වෙනවා. ඉතින් ඔයා නැවත ෆෝන් එකට data දාගන්නකම් ඒ ගමන ඔයාට ය아가න්න විදියක් නැති වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත් වෙන විදියට Google Maps එකේ option එකක් තියෙනවා offline maps කියලා. offline maps ගැන සරලවම කතා කරොත් මේකෙදි වෙන්නේ අපිට පස්ත වෙලාවක පාවිච්චි කරන්න අවශ්‍ය කරන Google Maps එකේ කොටසක් කලින්ම download කරලා තියාගන්න එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකටත් මේ offline map එක හදාගන්නේ කියලා. ඔයා මුලින්ම Play Store එකට ගිහිල්ලා Google Maps කියලා search කරලා app එක download කරගන්න. ඩවුන්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ ඇප් එක ඕපන් කරගෙන ඇප් එකේ දකුණු පැත්තේ උඩට වෙන්න තියෙන ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරන්න. ඊළඟට එන ඔප්ෂන්ස් වලින් පල්ලෙහාට වෙන්න තියෙන offline maps කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට පහළ තියෙන select on map කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය කරන මැප් කොටස මේ බෝඩර් එකකින් ඇතුළට වෙන්න සිලෙක්ට් කරගන්න. ඊට අමතරව මැප් එක ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය කරන මෙගාබයිට් ප්‍රමාණය පහළට වෙන්න බලා ගන්න පුළුවන්. මැප් එක සිලෙක්ට් කරලා ඉවර නම් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කියන බටන් එක දීලා ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනදී ඔයාට ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා ඩවුන්ලෝඩ් කරපු මැප් එකට අදාළ නමට දකුණු පැත්තේ තියෙන ඩොට් තුන ක්ලික් කරලා බීප් දෙන්න. ඊළඟට ඔයා ඩවුන්ලෝඩ් කරපු මැප් එක නැවත බලා ගන්න පුළුවන්. ඊට අමතරව මැප් එක ඩවුන්ලෝඩ් වුණ MB ප්‍රමාණය වගේම expire date එක වගේ දේවල් පහලින් බලා ගන්න පුළුවන්. ඔයා මැප් එක පාවිච්චි කරනවා නම් මැප් එකේ සඳහන් වෙන expire date එකට කලින් මැප් එක අප්ඩේට් කරන්න අවශ්‍යයි. නැත්නම් මැප් එක ඩිලීට් වෙලා යන්න පුළුවන්. දැන් මම මේ ඇප් එකෙන් බැක් වෙලා මේ ඇප් එක වැඩ කරන විදිය පෙන්වන්නම්. මේ වෙලාවේ ෆෝන් එකේ data සහ Wi-Fi දෙකම ඕෆ් කරලා තියෙන්නේ. දැන් මම මේ ඇප් එක නැවත ඕපන් කරගන්නවා. දැන් ඔයාට පුළුවන් ඔයා ඩවුන්ලෝඩ් කරපු මැප් එක අවට තියෙන නගරයක් හෝ ස්ථානයක් සිලෙක්ට් කරගන්න. ඒකට ඔයා උඩ සර්ච් බාර් එක ටච් කරලා අවශ්‍ය කරන තැනක් සර්ච් කරගන්න. මෙතනදී ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ drive mode එක විතරයි. ඒ වගේම මේකෙදී ඔයාට online map එකේ විදිහටම අතරමඟ කොහේ හරි නවතින්න අවශ්‍ය නම් ඒවත් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒත් සැටලයිට් මෝඩ් ට්‍රැෆික් මෝඩ් වගේ දේවල් ඕෆ්ලයින් මැප් එකේදී පාවිච්චි කරන්න බැහැ. ඉතින් මං හිතනවා ඕෆ්ලයින් maps ගැන යම් අදහසක් ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මතක ඇතුව කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් නැවත බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.